So guys, ආදරෙන් පිළිගන්නවා JEY workouts මගේ YouTube channel එකත් එක්ක. ඉතින් කලින් වීඩියෝ එකදී අපි කතා කරා කොහොමද හරියටම regular push up එකක් ගන්න කියලා. මේ වීඩියෝ එකදී අපි බලන්නේ කොහොමද හරියටම ආචා push up එකක් ගන්න කියලා. සුපිරිම push up type එකක්. හැබැයි පොඩ්ඩක් අමාරුයි. මේක ලේසියෙන් ගන්න විදිය මම ඔයාලට මේ වීඩියෝ එකදී කියලා දෙනවා. ඉතින් සුපිරියක් තමයි home workout වලට ආස කොල්ලොන්ට කෙල්ලොන්ට සුපිරි push up type එකක් මේ JEY workouts. ඉතින් මුලින්ම කියන්න ඕනේ guys මේ push up එක ගන්නකොට ඔයාලා ගන්න බිම පොඩ්ඩක් මැට් එකක් වෙනවද කියලා පොඩ්ඩක් බලන්න. මොකද නැත්නම් මේ push up එක ගන්නකොට ඔයාගේ හත් දෙක ඉස්සරහා push up එක හරියට වදින්නේ. ඒකින්න පොඩ්ඩක් ගොරෝසු බිමක් මේකට ගන්න ඕනේ. මුලින්ම කියන්නේ guys මේ push up එකේ අපි අත් දෙක තියාගන්න ඕනේ කොහොමද කියලා. අත් දෙක ඇඟිලි මෙන්න මේ විදිහට ඇඩ් කරලා තියාගන්න ඕනේ. ලං කරලා තියාගන්න නැහැ. ඇඩ් කරලා තියාගත්තා. ඇඩ් කරලා ඔය අත් දෙක තියාගන්න ඕනේ. මෙන්න මේ විදිහට ෂෝල්ඩර් වලට වඩා වැඩි දුරකින් තමයි ඔයාගේ අත් දෙක තියාගන්න ඕනේ. අත් දෙක මෙහෙම තියාගෙන guys ඔයාගේ කකුල් දෙක අපි රෙගියුලර් පුෂ් අප් ගහුවා වගේ මෙන්න මේ විදිහට ඇඩ් කරලා මෙන්න මේ විදිහට අපි සාමාන්‍යයෙන් හරි ලකුණක වගේ ලකුණකට අපේ අත් දෙකයි කකුල් දෙකයි මෙන්න මේ විදිහට අපි තියාගන්න ඕනේ. ඊට පස්සේ guys ඔයාලා අපි කලින් අර රෙගියුලර් පුෂ් අප් ගහුවේ ඒ වගේ ඔයාගේ ඇඟ මෙන්න මේ විදිහට පොළොව පැත්තට ප්‍රෙස් කරන්න බලන්න ඕනේ. මේක නම් ගොඩක් ලේසි. මෙන්න මේ විදිහට ඔයාගේ ඇඟ ප්‍රෙස් කරන්න බලන්න ඕනේ රෙගියුලර් පුෂ් අප් එකේ. ඊළඟ ස්ටෙප් එකේදී guys අපි කරන්න ඕනේ අපි දැන් මේ විදිහට ඉඳලා ගහපු පුෂ් අප් එක කකුල් දෙක දිග ඇරලා මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට අපිට මේ push up එක ගහන්න පුළුවන්ද කියලා අපි try එකක් දීලා බලන්න ඕනේ. ඉතින් කලින් අපි මම පෙන්නපු step එකේදී ගහුවේ wide push up එක අත් දෙක add කරලා ගහන එක wide push up එක. ඒ wide push up එක ඔයා සාමාන්‍යයෙන් push up 20ක් 30ක් වගේ try කරලා බලන්න ඕනේ. ඒ වගේම regular push up එකත් සාමාන්‍යයෙන් 20ක් 30ක් වගේ try කරලා බලලා අපි ඊළඟ ස්ටෙප් එකට යන්න. ඉතින් ඔන්න ඔය විදිහට guys wide push up එක try කරපු ඔයා ඊළඟට යන්නේ ආචා push up එකේ last two ස්ටෙප් එකට. මේ ස්ටෙප් එකේදී ඔයා කරන්න ඕනේ ඔයාගේ ඇඟ මේ විදිහට තියාගෙන ඉවරලා ඔයාගේ ඇඟේ සම්පූර්ණ weight එක පැත්තකට focus කරලා දෙන්න ඕනේ. ඔයාගේ අත් දෙකෙන් එක පැත්තකට දෙන්න ඕනේ සම්පූර්ණ බර. ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් ඔයා ගොඩක් වෙලා try කරන්න ඕනේ සාමාන්‍යයෙන් 10 පාරක් 20 පාරක් 30 පාරක් වගේ හොඳටම try කරන්න ඕනේ සම්පූර්ණ බර එක සැරේකදී වම් අත පැත්තට දෙනවා. ඒක try කරනවා 20ක් 30ක්. ඊළඟ step එකේදී සම්පූර්ණ බර දකුණු අත පැත්තට දෙනවා. ඒකත් try කරනවා 20ක් 30ක් වගේ ප්‍රමාණයක් try කරලා ඉවරලා අපි යමු ආචා push up එක හරියටම ගහන තැනට set වෙන්න. එතකොට guys දැන් ඔන්න ඔයා ඒ step එක try කරලා ඉවරයි. දැන් තමයි ඔයා හරියටම ආචා push up එක ගහන්න යන්නේ. මෙන්න මේ විදිහට දෙපැත්තෙන් දෙපැත්තට වමටයි දකුණටයි ඔයාගේ ඇඟේ සම්පූර්ණ weight එක ගෙනියන්න ඕනි. එක පැත්තකට පාත් වුණා. ඊට පස්සේ ඉස්සෙනවා. අනිත් පැත්තට පාත් වුණා. ඉස්සෙනවා. අත් දෙකට සම්පූර්ණ weight එක ඔයා දෙන්න ඕනි. මෙන්න මම මේ වීඩියෝ එකේ පෙන්වලා තියෙන විදිහට. ඉතින් guys ඔයා ඒ විදිහට ආචා push up එක try කරද්දි ඔයාගේ මූණ දෙපැත්තට අර විදිහට ගෙනියන්න පුළුවන් මුල් කාලෙදී ඔයා මේක තව ටිකක් try කරාට පස්සේ ඔයාගේ මූණ සම්පූර්ණයෙන්ම පොළොවට පැත්තට තමයි තියාගන්න ඕනේ. මම මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදිහට. ඉතින් ආචා push up එක තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරගන්න පුළුවන්. ඒක ඔයා කරන්න ඕනේ මම දැන් මේ පෙන්නලා තියෙන ස්ටෙප් එකෙන් පස්සේ. ඉතින් ආචා push up ඔය විදිහට තමයි guys ආචා push up එක ගහන්නේ. මේ push up එක ගහන හැටි තමයි ඔයාලට දැන් මම කියන්නේ. මේක තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරගන්න පුළුවන්. මම මේ ඔයාලට මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදිහට ඔයාගේ ඇඟේ සම්පූර්ණ බරත් එක්ක ඔයාගේ ෂෝල්ඩර් එක පොළොව පැත්තට ફોකස් කරලා ගහන එකෙන් මේක තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයාගේ අත් දෙක මෙයාගේ දෙපැත්තට කරකවලා ගහනකොට මේ push up එක තවත් ඇඩ්වාන්ස් විදියට ඔයාලට කරගන්න පුළුවන්. ටාගට් වෙන මසල්ස් තමයි shoulder, chest and forearm. මේ push up එකෙන් ටාගට් වෙන මසල්ස් තුන තමයි ඒ තියෙන්නේ. සුපිරිම push up type එකක් try කරලා බලන්න. මමත් කරනවා සුපිරිම push up type එකක්.
ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි ආචප්පු ෂොප් පාඩම අද ඉවර වෙන්නේ. A to Z මම ඔයාලට කියලා දීලා තියෙනවා ආචප්පු ෂොප් එක ගහන සුපිරිම විදිය. ඉතින් ඔයාලට මේක workout plan එකකට දාගන්න පුළුවන්. ඔයාලට මම මේ පැත්තෙන් පෙන්නලා දෙනවා. weekly workout plan එක ආචප්පු ෂොප් එකේ include කරලා. ඉතින් home workout වලට ආස කොල්ලොන්ට කෙල්ලොන්ට මේක සුපිරිම වීඩියෝ එකක් කියලා මම හිතනවා. ආචප්පු ෂොප් එක දන්න අය ඇති, දන්නේ නැති අය ඇති, දන්න අයට වඩා දන්නේ නැති අයට මේ වීඩියෝ එක ගොඩක් වටීවි කියලා මම හිතනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ප්‍රශ්න මට තියෙනවා කියලා. මම අනිවාර්යයෙන්ම ඒ කමෙන්ට්ස් වලට රිප්ලයි කරනවා. ඒ වගේම TikTok, Instagram ඉන්නවා. Facebook channel එක තාම නම් හදලා නැහැ. මේකට videos upload වෙනවා. ඉතින් guys අදට ගිහිල්ලා එන්නම් TikTok, Instagram follow කරලා නැත්නම් ඒකත් follow කරලා තියාගන්න. ඒකටත් updates වැටෙනවා. එතකොට මේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට සුපිරි videos මේකට වැටෙනවා. ඉතින් අදට ගිහිල්ලා එන්නම් මේ GEY workouts.